අද කතා කරන්නේ ගිම්හාන් එක්ක. ඊට කලින් නින්න එක්ක කතා කරා. මුනිවරත් එක්ක කතා කරා. අද කතා කරන්නේ ගිම්හාන්. කවුද මේ තුන්දෙනා? මගේ පුතාලා තුන්දෙනා. ඉතින් ගෙදරින් තමයි මේ සාකච්ඡා ටික පටන් ගන්නෙ. මේ සාකච්ඡා ටික කියන්නේ ඉතින් ඉඩ හම්බෙන වෙලාව. මුනිවර අල්ලගත්තේ බොහොම අමාරුවෙන් දුවන වෙලාවේ ඔෆිස් එකට. මේවා නම් අද ෆ්‍රී නේ. අද ෆ්‍රී වෙන්න තමයි තිබුණේ. ඊට පස්සේ මේ දැන් කතා කරලා කිව්වා අර ඩිබේට් එකක් ජජ් කරන්න කවුරුවත් නැහැ කියලා මට එන්න කියලා කිව්වා. මම ඒක ඔන්ලයින් ජජ් කරලා දැන් ආවේ. මේ දවස්වල මොනවද වගේ අලුත්ම දේවල් අලුත් නෑ මේ දවස්වල මොනවද දිනචරියාව සම්බන්ධව මේ දවස්වල ගොඩක් වෙලාවට ගෙදරත් නැහැ මම කියන්නේ නඩු වලට යනවා පන්ති වලට යනවා ක්ලාසස් කරගෙන යනවා ඊට අමතරව නීති වෘත්තීය පැත්තෙන් වැඩ පොඩ්ඩ වැඩියෙන් කරන්න ගත්තා. ඒ කියන්නේ ගෙදරත් නැහැ වැඩි කිව්වේ. ඇත්තටම මේ ළඟදී ඉඳන් ගෙදර වැඩිපුර නැති වුණේ හැමදාම වෙනවනේ ගෙදර. ඔව් ඒක තමයි. දවස් කිහිපයක් සමහරලාට එළියට යවෙනවා. මොකද මේ අවුට් ස්ටේෂන් වලට පටන් ගත්තාම ඔයවට යවෙනවා ගොඩක් නඩු වලට. ඒක කොහොමද එක්ස්පීරියන්ස් එක? හොඳයි ඉතින් අර ටයරින් ටිකක් මහන්සි. නමුත් ඒ කියන්නේ නමුත් බැලන්ස් එකම තියාගෙන try කරනවා. ඒ කියන්නේ පුළුවන් වෙලාවට ෆිල්ම් එකක් බලනවා පොතක් කියවනවා ඒ ටික කරගන්නවා. ඒ අරෙන්න මගේ අර මම ක්ලාසස්ුයි කෝඩ් කේසුයි බැලන්ස් කරන නිසා අර පොඩි රිෆ්‍රෙෂින් ගතියක් තියෙනවා. ඒකාකාරී ගතිය නෑනේ. අද ක්ලාස් එකට ආවම ළමයිත් එක්ක වැඩ කරන්න ගියාම ඒක වෙනස්. ඊට පස්සේ උසාවියට ගියාම ඒක තව විදිහක්. අර එක එක පැතිවල නඩු කරන කෙනුත් chance එකක් තියෙනවා. ඒ කියන්නේ මේ සංස්කෘතියන් ටිකක් වෙනස් නේද කොට. අන්න ඒක තමයි මම කියන්නේ. දැන් රයිටර් කෙනෙක් හැටියට වාට ඒක මාරු ඉතින් සෑහෙන වටිනාකමක්. ඒ කියන්නේ කල්චර් එකේ ඉඳන්මනේ සබ් කල්චර්ස් වල තියෙනවා. කල්චර්ස් ගොඩක් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කතා කරන විදිහේ ඉඳලම එක එක වෙනස්. දැන් අර එකක් තියෙනවා අනිත් එක දැන් උගන්වද්දිත් සාමාන්‍යයෙන් අර මම එක එක විදිහ ළමයි ගොඩකට උගන්වන නිසා ඒ එක්ස්පීරියන්ස් එක ගොඩක් වෙනස්. දැන් උදාහරණයක් විදිහට එකක් තියෙනවා මම Facebook post එකකුත් දාන්න හිටියේ මට වෙලාවක් වුණා ඒක දාන්න. ඔය මේ ඩිබේටින් කරන්න ගියාම දැන් මම කියන්නේ මගේ ඩිබේටින් සොසයිටි එකේ අපි සිංහල දෙමළ ඉංග්‍රීසි තුනෙන්ම අපි ඩිබේටින් කරනවානේ. ඉතින් මේ එතකොට ඒ කල්චර්ස් තුනේ තියෙන වෙනස්කම්. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ මගෙත් එක්ක ඉන්ටරැක්ට් කරන තියෙන වෙනස. දැන් හැමතැනකටම මම ගියාම මම කෝච් විදිහට ගියාම ඒගොල්ලෝ මට ගරු කරනවා. පුහුණු කරු විදිහට ගියාම. හැබැයි ඒගොල්ලෝ මට කතා කරන විදිහ වෙනස්. ඒ කියන්නේ දැන් සිංහල ඩිබේටින් ටීම් එකට උදව් කරන්න ගියාම ටූර්නමන්ට් එක වුණස් කරාම ඒගොල්ලෝ හැමෝම අයියේ කියලා මට කියන්නේ. ගිම්හන් අයියේ. ඒ තමයි රෙස්පෙක්ට් එක. අයියේ කියලා කියන්නේ. දැන් ගොඩක් රටේ ළමයි තාම සමහර ළමයි ඉස්කෝලේ කියන්නේ. ඒගොල්ලන්ගේ වයස වගේ මම දෙගුණයක්. ඒ වුණාට ඒගොල්ලෝ මට අයියේ කියලා කියන්නේ. සිංහල ඩිබේටින් සර්කිට් එකේ තියෙන රෙස්පෙක්ට් එක අයියේ අක්කි කියලා තමයි කියන්නේ. මටත් වැඩි වයස ජජස්ලා ඉන්න සමහරව. ඒගොල්ලන්ට අයියේ කියලා තමයි තාම කියන්නේ. එතකොට ටැමිල් සර්කිට් එකේ තියෙන්නේ අවුරුද්දක් වැඩිමල් වුණත් මොන හරි උගන්වනවත් ඒගොල්ලෝ සර් කියලා කියනවා. සර් කියලා කියනවා. ඒගොල්ලෝ ළඟට එනකොට නැගිටිනවා. වදිනවා යනකොට පේරන්ට්ස් වුණත් ඇවිල්ලා සර් කියලාම තමයි කියන්නේ. ඒගොල්ලෝ අන්නා කියලා කියන්නේ නැහැ. ඒගොල්ලෝ අන්නා කියලා කියන්නේ ටීම් එකේ ඉන්න අනිත් අයට. ඒගොල්ලෝ උගන්වන්න කෙනාට අවුරුද්දක් වැඩිමල් කෙනෙක් වුණත් සර් කියලා කියන්නේ. ඒකට ඒගොල්ලෝ ගිම්හන් සර් කියලා කියන්නේ. සිංහල ඩිබේටින් සර්කිට් එක කට්ටිය ගිම්හන් අයියේ කියලා කියන්නේ. එතකොට සමහර වෙලාවට ඔය ඉන්ටර්නැෂනල් යුනිවර්සිටිස් එක්කම වැඩ කරන්න ගියාම මේ වගේ ඉන්නවා සමහර ළමයි ඒගොල්ලෝ අර සිංහල ඉංග්‍රීසි සිංහල දෙමළ කතා කරන්නේ ඒගොල්ලෝ ඉංග්‍රීසි වලින්ම කතා කරන්නේ ඒගොල්ලෝ නම කියලා කතා කරන්නේ සමහරු මගේ වයසෙන් භාගය හැබැයි ගිම්හන් do we have practices today කියලා අහන්නේ ඒ එතකොට නම කියලා කතා කරන්නේ ඒගොල්ලෝගේ කල්චර් එක නිසා නමුත් රෙස්පෙක්ට් එකේ විදිහම තියෙනවා අයියේ කිව්වත් සර් කිව්වත් නම කියලා කතා කරත් ඒගොල්ලෝගේ රෙස්පෙක්ට් එක තියෙනවා ඒක අපි තේරුම් ගන්න ඕන එක එක තැන්වල වැඩ කරන්නේ දැන් අතෙන්ට ගියහම මම මේගොල්ලෝ මට නම කියලා කතා කරනවා පොඩි අය කියලා මම තරහ ගන්න නරකයි එතන ඒ විදිහ වෙනස් නේ. ඔයාට එහෙම වෙන්නේ මොකද හේතුව ආ දීර්ඝ කාලයක් කියලා වැඩ කරනවා. ඔව් ඒ කියන්නේ ඒ කල්චර් උතර වෙනස්. ඒක විතරනේ මම කියන්නේ දැන් අර පොදුවේ ගත්තාම මේක කියන්නේ එක තැනකට සීමා වෙලා ඉන්න එක සමහර වෙලාවට අර රයිට් කෙනෙකුට අවාසි කියලා හිතෙන්න පුළුවන් නේද? ඒක ඒ කියන්නේ ඒකෙන් කියවෙන්නේ නැහැ. එයාට මේ අදහස් එන්නේ නැහැ කියන එක නෙමෙයි. අර හොඳයි නේ. ඒ කියන්නේ මිනිස්සු දකින්න එක වෙන පළාත්වල ගිහිල්ලා වැඩ කරන නිසා වගේ ලෝ ෆීල්ඩ් එකකට මට දෙන්නේ වටිනවා. ඔව්. මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න සහ සමාජ සම්බන්ධ තේරුම් ගන්න ඕනේ. ඒක එක ප්‍රතිවල එක තියෙන විදිය වෙනස්. දැන් කියන්නේ උගන්වන්න ගියාම උනත් ළමයි කියන්නේ පිට පළාත් වලින් යන ළමයින්ගේ සහ කියන්නේ නුවර ළමයි කියලා ගාල්ලි ළමයි තව විදියක්. තව විදියක් කියන්නේ ඉතින් ඒගොල්ලෝ ඔක්කොමලා ඉගෙන ගන්න හොඳ ළමයි. අර ඒගොල්ලන්ගේ අර සමහර දේවල් ඒගොල්ලෝ බාර ගන්න විදිහ පොඩි වෙනසක් තියෙනවා. එතකොට මේ ගුරුවරයෙක් විදිහට ඒකට ඇඩැප්ටබල් වෙන්න ඕන ඒ ළමයින්ට ගැළපෙන විදිහට උගන්වන්න. දවාට ඔය දැන් ඒ කියන්නේ ටියුෂන් කියන ටියුෂන් යනවා කියලා. ඔබ ඉතින් එක එක විදිහේ අදහස් තියෙන ටියුෂන් කිව්වහම
හරි මතවාදාත්මක වචනයකුත් නේ කාලේ ඒකෙත් ඔය තියෙනවා. ඉතින් ඒක අර සමහරවිට ටියුෂන් ගිහම අපි බලන්නේ අර උඩම ඉන්න ලංකාවේ ජනප්‍රියම ගුරුවරු කිප දෙනා දිහා බලන්නේ මේ ඔක්කොමල්ලා මේ වගේද කියලා හිතන්නේ. එහෙම නැහැ අත්‍තරම කියන්නේ මේ. ගොඩාක් ගුරුවරු එක එක විදිහ ඉන්නවා සමහර අය. සහ මට හිතුනේ ඒක දැන් ඔය ක්ලාසස් පුද්ගලික පන්ති වලට සහභාගී වෙනවා කියන එක මොන නීති දාලා හරි මොනවා හරි මොන ක්‍රමයක් ගෙනාවත් මම හිතුවේ අපි හිතමු මේක තහනම්ම කරන්න ඕනේ කියලා. ඒත් අපි හිතමු දැන් ඔයාට ඔයාගේ මල්ලිලා දෙන්නට උගන්වන්න බැරිද? ඒක පුළුවන්. ඒ වගේ ඔයාට හිතවත් කට්ටියක් ඇවිල්ලා අයියා ගින්හා නැහැ මට මේක කියලා දෙන්න පුළුවන් සමහර මේක කියලා දෙන්න පුළුවන් එහෙම කියලා එහෙම කණ්ඩායමක් කොහොමත් හැමෝ එක්කම ඉන්නවා. ඒකම කොහමද මම හිතන්නේ ලංකාවේ කල්චර් එකේම කොටසක් විදිහට බද්ධ වෙලානේ තියෙන්නේ. දැන් මට කිව්වා මේ ළඟදී ඕස්ට්‍රේලියාව වලට මේ ගියපු ළමයි A level කරලා එහෙ තියනවලු පන්ති පටන් ගන්න. මෙහෙන් ගියපු කට්ටිය මෙහෙන් ගියපු ළමයි ඇවිල්ලා ඕස්ට්‍රේලියාව වල ටියුෂන් ක්ලාස් දෙනවා. ඒ කියන්නේ ඒක අර කල්චර් එකේ කොටසක් වෙලානේ තියෙන්නේ. අනිත් එක මේ එක පැත්තකින් ගත්තාම මේ හරි සේවයක් උත් වෙනවා ඒකෙන්. මොකද ගුරුවර ළමයි ඒක දැන් අපේ තියෙන්නේ අපේ රටේ තියෙන ඒ කියන්නේ අපේ සමාජයේ තියෙන ප්‍රශ්නයක් විදිහට මම දකින්නේ. ඒ කියන්නේ මිනිස්සු හරි අපේ මිනිස්සු අපේ කියන්නේ ගොඩක් අපේ වැලියුස් ආරක්ෂා කරනවා. ඒ කියන්නේ බැඳිලා ඉන්න කට්ටියනේ. ඉතින් ඒගොල්ලෝ හැමතිස්සෙම අර ගුරුවරයා කෙනෙක් කෙනා ගැන ගෞරවයෙන් හිතන. එතකොට පාසල් අධ්‍යාපනයේ හරියට මේක කරගෙන යන්න ඕනේ. එතකොට මේ ටියුෂන් වලින් මොන හරි බාධාවක් වෙනවා කියන එක එනවා. හැබැයි එහෙමම නෙමෙයි. දැන් ඔය ඕනම දෙයක් දැන් එක පැත්තකුත් තියෙනවනේ අර දැන් දුප්පත් ළමයි මුදල් ගෙවල ඉගෙන ගන්න බැරි ළමයි ඉන්නවා. හැබැයි පෞද්ගලික පන්තිවල ගුරුවරු කොච්චර ඉන්නවද මේ නොමිලේ උගන්වන එහෙමයි. ඉතින් ඒක ඇතුලේ එහෙම ලොකු අර කල්චරල් දෙයක් තියෙනවා. අපි කතා කරන්න ඕන ගැඹුරු කාරණා තියෙනවා. ඒව කොහෙවත් අහුවෙන්නේ නැති ඒවා තියෙනවා. අපිට ශනිකව කියන්න බෑ. මම නම් කියන්නේ පෞද්ගලිකව මගේ අදහස අපි කැමති නම් ඉගෙන ගන්න. වැඩි දුරටත් ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්නේ කොහොමද කියන එක ඇත්තටම අදාළ නෑ. ඒක හරි ක්‍රමයට මොනවා හරි රටේ තියෙන අධ්‍යාපන මේ කියන්නේ ක්‍රමයක් තියෙනවනේ. අන්න ඒ ක්‍රමයට අනුගත වෙලා ඒක වැඩි පෝෂණය කරගන්න ලැබෙන ඕනම විදියක් හොඳ හැටියට මම නම් දකිනවා. එලිකව. නෑ ඇත්තම ලංකාවේ කියන්නේ පාර්ට්නර්ෂිප් එකක් ගන්න තියෙන්නේ. පාසල් අධ්‍යාපනය ටියුෂන් අධ්‍යාපනය අතර පාර්ට්නර්ෂිප් එකක් තියෙන්නේ. ළමයාට උපරිම ප්‍රයෝජනයකින් ගන්න පුළුවන්. කාටවත් නරකක් කරන්නේ නෑ. ඉතින් මම හිතන්නේ ඕක අපි දෙන වෙන දවසක් කතා කරමු. දැන් ඔයා ගුරුවරයෙක්ින්ද මට හිතෙන ගොඩාක් අර අපිට සියුම් කාරණා දැන් මේක මෙහෙම අපි මේ අද ඔයාගෙන ඔයාගෙන කතා කරන්න තියෙන ප්‍රෝග්‍රෑම්ස් කීපයක් කරන්න පුළුවන් අපිට මේ මොකද එක එක පැති තියෙනවනේ වාගේ මේ සාර්ථක වෙච්ච වාගේ වයසත් එක්ක තරුණයෙක් හැටියට ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඒතකොට ඒ ටික ඔක්කොම මම බැලුවේ අද නිකන් පොඩි නිකන් හකුළු වල අරගෙන එකක් කරන්න. ඊට පස්සේ පොත් ගැන අපිට වෙන එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ලේඛකයෙක් හැටියට වාගේ තියෙන ඒ කරිය එක ගැන. එතකොට ඊට පස්සේ දැන් ඔය කිව්වා වගේ ගුරුවරයෙක් හැටියට තියෙන ඒවා. දැන් ඒ ගුරුවරයෙක් හැටියට කරන කාර්යභාරය සහ ඒ පෞද්ගලිකව අධ්‍යාපනය ළමයින්ට දෙන එක ගැන හරිම ගැඹුරු සියුම් කාරණයක් ඒක. ඒක ගොඩාක් අර ගැඹුරට ගිහිල්ලා අපිට කතා කරන්න පුළුවන්. ඒ නිසා මේ වෙන දවසක ඒක කතා කරන්න කියලා හිතුවා ගිම්හාන් එක්ක ටිකක් දීර්ඝ කතාවක් විදිහට මේ පෞද්ගලික අධ්‍යාපනය කියන එක මේ අර කියන්නේ ඔය හරක නගන ඒවට මේ සම්බන්ධ වෙලා නෙවෙයි. ඒක තව ගොඩක් පැති දෙනවා. දැන් පෞද්ගලික අපේ අදහස ගන්න. පාසල් අධ්‍යාපනයත් පෞද්ගලික දෙන්න පෞද්ගලික පාසල්. පාසලෙන් ගොඩක් කතා කරන්න පැති තියෙනවා. ඇත්තටම හරි සංකීර්ණ ලොකු මාතෘකාවක්. ඒ නිසා අපි මොකකටවත් කලබල වෙන්න ඕනේ. අපි දැන් අලුත් තාක්ෂණය ආවන් අපි මේක කොටසක් කලබල වෙනවා මුල්ම කාලේ මම. ඒ අයියාව. දැන් හැමදේම හයිව කලබල වෙනාට කමන්නේ ඒකත් හොඳයි. මම කියන්නේ එහෙම කලබල ඕන එකක් වුණාට කමන්නේ කියලා ඉවල අතහැරලා දාලා ඉන්න නම් අර කොහෙද ඔය අපි දැකලා තියෙන්නේ ලෝකේ නොඑක එහෙම රටවල් වල තැන්වල අපි සමාජවල අපි දැකලා තියෙනවනේ. හැබැයි අපි තාමත් අපේ වටිනාකම් ආරක්ෂා කරගෙන ඉන්න જાතියක්. ලාංකිකයෝ කියන්නේ. අපේ රට. ඉතින් ඒ රට ඇතුළට මේක අපි දුපතක ඉන්නේ ඔය දුපත් මානසිකත්වයක කියනවා මම දන්නේ මට එහෙම දෙයක් නෙන්නේ මං හිතන්නේ එහෙම දුපතක් එක්ක අපි ඉන්න එකේ අපිට වාසිත් තියෙනවානේ මොකද අපිට එන ඕන කුණු ගොඩක් එක පෙරලා ගන්න අපිට chance එක තියෙනවා. දේශ සීමා බෙදුනහම දේශ සීමා ප්‍රශ්න යනවා යුද්ධය තියෙනවා සරණගත වෙන්න ගන්න ඒ ප්‍රශ්න නැහැ. ඉතින් හැබැයි අර මෙච්චර වටිනා දෙයක් එක්ක මේ දුපත් මානසිකත්වය කියලා එකක් හදාගෙන අර අලි මිනිස් ගැටුම කියලා හදාගෙන තියෙන්නේ. මගේ ඔය ඇස්
ඇස්ද කොහෙද මන් දන්නේ මට මතක නැහැ හරියටම දැන් මම මොකක් හරි එක පොතක ගොඩක් පොත් තියෙන හින්දා මට මතක නැහැ මොකේ හරි මම සාකච්ඡා කරා දැන් අපි අර වචන පාවිච්චි කරලා ඒවා කොහොමද අන්තිමට ඒව නිකන් පොඩි රාමුවක් ඇතුලේ ඉඳගෙන අපි අන්තිමට ඒවට විසඳුම් හොයන්නත් යනවා ඒක හරිය ගැඹුරේ විසඳුම් හොයන්න යනවා අන්තිමට මේ හදපු රාමුව ඇතුලේ අපි මරාමුවක් හදාගන්න මොකද මට දැන් මතක් වුණේ අලි මිනිස් ගැටුම කියන එක මොකක්ද අලි මිනිස් ගැටුම කියන්නේ මොකද ඒක තීරු මේ වචනේ බැලුවම ඒ අපි 2000 අවුරුද්දේදී මම හිතන්නේ 2000 2001 වගේ කාලේ ටෙලිවිෂන් ඔයත් ගියානේ සමහර ඒවාට මගෙත් කියනවා ඉස්සර පොඩි කාලේ ටෙලිවිෂන් රඩවට ගිම්මන් යනවානේ මගෙත් ඒක ඉස්සර පොඩි දැන් ඉන්නටත් වඩා පොඩි මම හිතන්නේ ඔයාට හොඳ එක්ස්පීරියන්ස් එක අර අපි අපේ යුද්ධ තියෙන කාලේ මේ අපේ රටේ කැපති ගොල්ලාවි 2001 ගියා ඒකට අර LTT ගෙන් පොඩි ඒ තිබුණා පොඩි ප්‍රශ්න ඒ කාලේ තියෙන කාලේ විදිහඬවල් නැිනවා අරම ඒවත් ඔය ඉස්කෝලේ ගිහලා ටීචර් කිව්වම කැපති ගොල්ලාවි කියලා විශ්වාස කරේ ඉතින් මට මේ තියලා යන්න ක්‍රමයක් නැති නිසා මම සමහර ඒවාට එක්ක ගියා ඉතින් මෙයා මේ දැන් කරදර කරන්නේ ඔයා ඒක එක්ස්පීරියන්ස් මම ස්ටඩි කරනවා මාර වටිනවා ඉතින් ටෙලිඩ්‍රාමා කරද්දි ගියා උඩුවියන් කරද්දි එහෙම නෙවෙයි ඉතින් මගේ තනියට ගිහලා මුළු ඩ්‍රාමා එක ඉවරනකම කුරුණෑගල පාඩම් ගන්න හැබැයි ඒ ගිහිල්ලා ඇවිල්ලා ඕ ලෙවල් එක ගන්න කලින් ඕ ලෙවල් හොඳටම පාස් වුණා ඒ ඉඳගෙනත් ඔයා ස්ටඩිස් කරන්නේ ඕ ලෙවල් වලට මාස දෙකක් විතර තියෙද්දි ගියේ මම පොත් ටික අරගෙන ආවේ මගේ ඒ කියන්නේ මගේ තනියට යනවනේ දැන් ඔය නිම්න දැන් ඔය දෙන්න දැන් ගොඩක් ඉදි වැඩත් එක්ක ඉඳ දැන් ඒක මේ නිම්නත් එක්ක නිම්නගේ මගේ වගේම රිලේෂන්ෂිප් එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ සම්බන්ධතාවය මම හිතන්නේ දරුවොත් එක්ක සම්බන්ධතාවය හදා ගන්න ඕන කියලා අපි කතා කරනවනේ. ඒක ඉතින් අමුතුවෙන් හදා ගන්න එහෙම දෙයක්වත් නෙවෙයි. දැන් අපි අර තියෙන මේ බීච් ගැප් එකත් එක්ක මේ මල්ලිලගේ වගේ කෙනෙක් ලොකු වෙනකොට එක්කෙනෙක් එතනට එනවා. ඒක තමයි. හැමදාම පොඩි එක්කෙනෙක් කවුරු ඉඳලා තියෙනවද? පිලිපියුම් ඩ්‍රාමා එක කරන කාලේ හිටියේ මේ බේරුවල ඒතර මුනිවර හිටියේ මුනිවර තුනක් විතර. මුනිවර කියන්නේ අපි ඔක්කොමල් කියන්නේ. ඔව්. එතකොට අපේ ඉතින් ෆැසිලිටිස් අල්ලගෙන නම් මිසස් රාව්වත් ඔක්කොම මේ කට්ටියටම ඉන්න. ඉතින් අපජිත් ආවා එනවා මේ ඔයා තමයි මේ මොකක් හරි එදා දවසේ ෂූටින් තියෙනවා ඉතින් සැරි සැරි මම ඇවිල්ලා යනවා මගේ යාට ෆීඩ් කරනකම්. මුනිවර ගොඩක් ෂූටින්. එයාත් ඉන්නවා ඩ්‍රාමා එකේ අන්තිම හරිය. ඔව් එයා සීන්. ඩ්‍රාමාගේ අන්තිම සීන් එකේ ආයි. මේ ඉතින් ඒ වගේ අර ඒ කියන්නේ මම කියන්නේ ජීවිතේ හැමදාම අර දරුවෝ එක එක වයස් වල ඉන්නකොට ඒක හරිය වටිනවා සහ ඒ සම්බන්ධතාවයේ තියාගන්න විදිහ. දැන් අපිට ඕනම මාතෘකාවක් ගැන ඔයාටයි මටයි කතා කරන්න පුළුවන් නම් ඒක මේ මෙහෙම කිව්වොත් හරි ඒ කියන්නේ මගේ තියෙන මතයයි ඔයාගේ තියෙන මතයයි එක ගැටිලා නිකන් අර ඒක අද්දේක වා කරන්නේ විවාද නේද? විවාදයක් කරන එක නෙවෙයි හිතන අරමුණ. මම දැකලා තියෙනවා මගේ යාළුවන්ගේ සමහර විට එහෙම පරිසර තියෙනවා කියලා ඇත්තට මේ මේගොල්ලෝ කතා කරන් ගියාම ගහගන්න පටන් ගන්න ටිකක් ගහගන්න කියන්නේ ආගියු කරගන්න පටන් ගන්න ටිකක් කියලා ගියාම ආවේගශීලී වගේ. ඔව් ඒ කියන්නේ එහෙම ඇත්තටම නෙවෙයි සමහර වෙලාවට ඒක. මෙහෙමයි දැන් ඔය බීච් පාලනේ වුණත් ඡන්දෙ දාන්නේ කාටද කියලා කාටද ඔයා ගන්න දාන්නේ කියලා. එහෙම ඒක පක්ෂ බෙදාගෙන කට්ටිය විවාද කරගෙන හරනවා ටිකක්. ඔව් එහෙම නෙමෙයි තමන්ගේ දේශපාලන මතය තියෙනවා ඒක තමන්ගේ ඒක ගෙදර පවුලේ සමාජිකයන්ගේ අතරේ වුණත් ඒක අවශ්‍ය දෙයක් කියන්නේ යන්න ඕනේ. තමන්ගේ මතය ප්‍රකාශ කළ පාඩු වෙන්නේ. මම දැන් මෙතන කියන්නේ පොඩි වටින දෙයක්. ඒ කියන්නේ ඒක පවුලක කට්ටිය එකතු වෙලා සාකච්ඡා කරන්න ඕනේ, කෑම මේසෙදී කතා කරන්න ඕනේ කියලා කියන්නේ. ඒකපොර එක විදිහක් තියෙනවා අර තාත්තා හරි අම්මා හරි කතා කරන ළමයි අහගෙන ඒකත් නෙවෙයි අර මේගොල්ලෝ තමන්ගේ මත ප්‍රකාශ කළ රණ්ඩු වෙන හරි ආගේ කරන එකත් නෙවෙයි ඊට එහාගේ ගැඹුරු සාකච්ඡාවක් කරන්න පුළුවන් නේද නේද ඒ කියන්නේ දැන් අපි කියමු මොනවා හරි අපේ රට ගැන මොනවා කිව්වනේ දූපත් මානසිකත්වය කියලා තියෙන එකට ගැන කියනවා කියන්නේ ඉතින් ඒකේ අපි මෙහෙම කතා කරගෙන යනකොට ඒක හරිද වැරදිද කියලා තර්ක කරන එකට වැඩිය ඒකත් එක්ක ලස්සන කතාවක් ගොඩ නැගෙනවා. දෙන්නාගේ තියෙන මතය කියලා එක්කෙනාට එක්කෙනාගේ අනිත් ඒවා ඉගෙන ගන්න පුළුවන්. ඔව් ඉගෙන ගන්න තමයි අර ඒ කියන්නේ ඒක සාකච්ඡාවකට හැරුණාම අදහස් ගොඩක් කියවෙනවනේ එතන. ඒකෙන් තමයි දැන් ඔය සාකච්ඡාව ඉස්සර තිබුණානේ. ඉස්සර අර ඔය 70 ගණන් වල ඒ කියන්නේ මම ගෙදර ඉන්න 100 තාත්තා
අම්මලා ඒ කියන්නේ තාම කවුරු හරි අහල පහල කට්ටිය ඉන්නවනම් ඔය කට්ටිය එකට එකතු වෙන වෙලාවක් තියෙනවා. එතකොට එහෙම වුණාම අර ඒ සංස්කෘතියේ තිබිච්ච මේ ඒ කියන්නේ ඒකේ තිබිච්ච විශේෂ දේ තමයි එහෙම එකතු වෙලා සාකච්ඡා කරන්න පුළුවන් මට්ටමට මේ හැමෝම ඉගෙන අප්ඩේට් ඒ වෙන දේවල් ගැන. ඒතර අර ගරු කරන එකේ අර රෙස්පෙක්ට් කරන එක ඒකක් තියෙනවා ඇතුලේ. හැබැයි අලුත් අදහස් කියන දේවල් තියෙනවා. hina වෙනවා විදිහටගෙන. ඔයාලට මතකයිනේ ඔයාත් චුටි කාලේ මේ හිටියේ. මේ වෙලෙන් අපි දෙන්න මාතර ගියන් ඉන්නේ මම ඔයාව සම්බන්ධ කරගන්න බැරුණා නෑ. අපි දෙන්න දවසක් යන මොකද අපි දෙන්නට ගිහිල්ලා බලලා ඒතන කතා කරන්න තියෙයි ගොඩක් ඒවා වෙන විදිහට. ඔයාගේ මතකයක් එක්ක. ඉතින් තව ඔයාගෙන් අහන්න තියෙනවා මොනවාද වැදගත් දේවල් තියෙනවා මම මුනිවරත් එක්ක කතා කරද්දි මම අහුවා කොහොමද මේ ඒ කියන්නේ වැඩ කරද්දි කොහොමද සැලසුම් කරන්නේ කියලා. දැන් අපි අර සාමාන්‍යයෙන් කතාවක් පුංචි කාලෙන් පටන් අරන් එහෙම දැන් එකට එනවට වඩා මම අහසේ දැන් කරන වැඩ ටික කොහොමද ඔයා මැනේජ් කරන්නේ? කියන්නේ ගොඩාක් වැඩ කරනවා. ඒක මේ ඒවා ඔයා සැලසුම් කරගන්නේ කල්පනාකරණය කරගන්නේ කොහොමද කියන එකත් එක්ක ඊට පස්සේ පොඩි කාලේ ටිකක් ඉස්සර කිව්වා. වැඩ සාමාන්‍යයෙන් වැඩ ගොඩක් කරනවා. ඒ කියන්නේ උසාවිය යන එක වුණා උසාවිය යන එකක් දැන් කියන්නේ කොළඹ පිටත් සමහර වෙලාවට යනවා. අමතරව පන්ති ගන්නකොට ලෝකල් A levels විතරයි මම ඉස්සර ඉගෙනන්නේ. ලෝකල් A levels පොලිටිකල් සයන්ස් විතරයි ඉගෙනුවේ. දැන් ඒකෙත් මම මීඩියා ජියෝග්‍රැෆි කරන පටන් ගන්න තියෙනවා. ඊළඟට ලන්ඩන් A levels වල ළමයිට වෙනම ගන්නවා. ඩිබේට් කෝචින් වෙනම තියෙනවා. ඊට අමතරව යුනිවර්සිටි වල ගෙස්ට් ලෙක්චර් එකක් කරනවා. විසිටි ලෙක්චර් එකක් කරනවා. එතකොට ඒ ටිකම ගත්තාම ඇත්තටම ගොඩක් තියෙනවා. ඇත්තටම මම කියන්නේ මම කැමති ඒ කියන්නේ ගොඩක් තැන් වල වැඩ කරනවා කැමති. අර සතිය දවස් පහම එකම ඔෆිස් එකට ගිහිල්ලා උදේ 8 ඉඳන් හවස 5 වෙනකන් ඉන්නවා. ඒතකොට අර ඒකාකාරී බවක් දැනෙනවා. එතකොට සාමාන්‍යයෙන් ඉතින් පළවෙනි කාරණේ තමයි ස්ට්‍රෙස් එකක් නොගෙන ඉන්නේ. ස්ට්‍රෙස් එකක් නොගෙන ඉන්න එක තමයි පළවෙනි කාරණේ. මොකද රෙස්පොන්සිබිලිටි එක අරගෙන කරනවා නම් ඒ කියන්නේ ඒක කොහොම හරි කරනවා අන්තිමට. ඒක මේක අවුල් වෙයි කියලා බය හිටියොත් තමයි ස්ට්‍රෙස් වෙන්නේ. ස්ට්‍රෙස් එක අවුල් කරගන්නේ. ඒ කියන්නේ මේ එක පැත්තෙන් ගත්තම අනිත් පැත්තෙන් ගත්තම තේරුම් ගන්නත් ඕන මේ අපේ තියෙන කියන්නේ අපේ තියෙන ස්කිල්ස් තේරුම් ගන්න ඕනේ. දැන් මම අතරම ටීචින් කියන එක දිගට කරන්න හිතන් හිටියේ නෑ ඉස්සර. ටීචින් කියන්නේ මම අන්තිමට කල්පනා කරේ ඔක දැන් මම නීතිඥයෙක් වුණාට පස්සේ නවත්තන්න ඉතින් හිටියේ. ඒක විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අර මේ සයිඩ්ෙන් කරන් ගිහුව ගන්නේ. ඔත් ඊට පස්සේ මට තේරුණා දැන් ටීචින් වලට මගේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ළමයි හිතන පතන විදිහ තේරෙනවා උගන්වන ස්කිල් එකක් තියෙනවා දැන් නවත්තන එක අපරාධ තියෙනවා. ඔව් දැන් දිගට කරන් යනවා කියන්නේ ලෙක්චරින් සා මතක් කරන්න ඕන අර මගේ මෙන්ටර් මගේ අයිඩල් එක වසන්තලාල් යල්විස් එයාව ඉස්සෙල්ලා මම ලෝ ෆැකල්ටි එකේ දැක්කේ මුලින්ම පළවෙනි ලෙක්චර් එයා ප්‍රැක්ටිස් උත් කරනවා ලෙක්චර් උත් කරනවා ඒකෙන් තමයි මට ඉන්ස්පිරේෂන් එකයි මාත් එක දෙපැත්තම කරගෙන යන්න ඕනේ ඉතින් ප්‍රසන්ත සර් ප්‍රින්සිපල් ඉතින් එතකොට ඒ වගේ දෙකම කරගෙන මම කැමතියි. සහ මම ඒකට කැමතියි මම. අනිත් එක මේ පැත්තෙන් ගත්තාම මම ලීගල් এডুকেෂන් පැත්තට මට ළමයින්ට උදව් කරන්න පුළුවන්. ඒකට මොකද මම උසාවියේ පැත්ත ලෝයේ පැත්තක් දන්නවා ටීචින් වලත් සම්බන්ධ වුණාම. මේ ළඟදී මේ මගේ ඇචීව්මන්ට් එකක් තියෙනවා මේ ළමයි මාව සාමාන්‍යයෙන් අර රෙෆරි කෙනෙක් විදිහට දානවා CV එකක් හදද්දී. ඒ කියන්නේ ඒගොල්ලෝ A level ඉවර කරලා පළවෙනි ජොබ් එකට ඇප්ලයි කරද්දී මාව තමයි දාගන්නේ. ඒ දැන් අලුතෙන්ම දාලා ඒක. නෑ ඒ කියන්නේ කාලෙක ඉඳන් මම දුන්නා. දැන් මේ ඇචීව්මන්ට් එක තමයි 200 වෙනි CV එකේ මගේ නම ගිහලා තියෙනවා. CV 200ක මගේ නම තියෙනවා රෙෆරි විදිහට. ඒකෙන් පේනවා ගුරුවරයෙක් කෙනෙක් තියෙන අත්දැකීම. ඒ ළමයි A level class වෙනවා කියන්නේ ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල්ස් නම දුරන්නේ නෑනේ කාවත්. ඒ ළමයින්ට හිතා ගන්න බෑ කාවද දාන්නේ කියලා රෙෆරි කෙනෙක් කියන ප්‍රොෆෙෂනල් එකක් දාන්න ඕන. ඒගොල්ලෝ මයින් අහනවා දාන්න. දැන් මේ වගේ CV 200ක මට නම දාලා තියෙනවා. ඉතින් ඒ මගේ දැන් යන සිස්ටම් එක මම කැමතියි. මම හිතන්නේ අපි තේරුම් ගන්න ඕන කරන්න කැමති දේවල්. අනිත් එක දැන් මම තව ජොබ්ස් කීපයක් ඊට කලින් කරලා තියෙනවා. ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන් කීපයක වැඩ කරා. හැබැයි ඒ තැන් මට හරියට මම කැමති දේ තිබුණේ නැහැ. එතකොට තමයි අපිට වෙහෙස දැනෙනවා කියන එක. දැන් මම උදේ උසාවි ගිහිල්ලා ඊට පස්සේ හවස කොහරි යුනිවර්සිටි එකට ගිහලා ලෙක්චර් එකක් කළා. ආයි රෑ වෙලා මම ක්ලාස් එකක් කරත් අය එක දිගට 12ක් 13ක් වැඩ කරත් මට වෙහසක් නැහැ වෙනස් දේවල්. මහන්සි වෙහසක් නැහැ. ඒ කියන්නේ වෙහසයි කියන්නේ එක්සෝස්ට් වෙලා නැහැ. ටයර්ඩ් එක තියෙනවා වැඩ කරා මහන්සි නමුත් අර වෙහස කර වෙලාවට එපා වෙන්නේ නැහැ මේක මොකක්ද කියලා. මොකද අර මම ඒක කරන්න කැමති නිසා. ඔව් නේද ඒකට මම පොඩි දෙයක් එකතු කරන්න කැමතියි. මොකද දන්නවද? දැන් අපේ විවිධය ඉන්නවනේ.
ඒවා කියපු අදහසත් එක්ක නැත්නම් වැරදි ඒ කියන්නේ වාගෙනත් වැරදි අදහසක් කෙනෙක් පුළුවන් අපි දැන් ඒක වාගේ අත්දැකීමෙන් නෙමෙයි එකම තැනක වැඩ කරන්න කැමති නෝ ඒක කෙනා අනුව වෙනස් වෙනවා. ඔව් මට ඒක කියන්න ඕනේ අපි අර හැමතිස්සෙම කතා කරද්දී අනිත් කෙනාගේ පැත්තත් බලන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට දැන් අපේ ගෙදර ගත්තොත් මුනිවර කරන්නේ ඔෆිස් එකේ ජොබ් එක. ඒකට එයාගේ තියෙන්නේ වෙන විදිහක් ඒ කියන්නේ මොකක් හරි එයාගේ ගෝල් එකක් ඇති මාරි ඒ කියන්නේ අදහසක් ඇති මෙන්න මේ කාලය ඇතුළත මම මෙහෙම වැඩ කරනවා. වැඩ කරලා මොන හරි ප්ලෑන්ස් එකක් ඇති. එතකොට එහෙම කැමති කට්ටියක් ඉන්නවා. තමන්ගේ ස්කිල් එක අඳුර ගන්න අන්න ඒක තමයි. තමන්ට ගැලපෙන එක. ඔයාගේ අඩුපාඩු නේ මං කිව්වේ අර ඒ කියන්නේ ඔයා කියපු දේ අඩුපාඩුවක් නෙමෙයි. මේ අර එහෙම කට්ටියක් ඉන්නවා. පුද්ගලයා අනුව ඒක වෙනස් වෙනවා. ඒක තමයි තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලාම. ඒ කියන්නේ දැන් මාව දැකලා තව කෙනෙක් මමත් මේ වගේ ජොබ් 3-4ක් කරනවා කියලා කිව්වොත් එහෙම එයාට ඒක වෙහෙස කර වෙන්න. අනිත් එක ඒක හරිම අමාරුයි. ඒ කියන්නේ ඒක කළමනාකරණය කරගන්න ඒක වෙනමම විදිහට මොකද එදිනදා ජීවිතේ වල කටයුතු ටිකක් තියෙනවනේ සාමාන්‍ය. ඒ කියන්නේ අර ඒක තනක වැඩ කරන එකත් චැලෙන්ජින්. එතන තියෙන චැලෙන්ජ් එක තමයි එතන තියෙන රෙස්පොන්සිබිලිටිස් ඔක්කොම ටික අරගෙන එතන සම්පූර්ණ හැන්ඩල් කරන්න. එතන සර්වයිව් වෙන්නත් ඕනේ හොඳට. දැන් මට තියෙන්නේ දැන් මම හැම තැනකම මම කරන්නේ සෙකන්ඩරි රෝල් එකක් නේ. යුනිවර්සිටි එකට ගියොත් මම එතන විසිටින් ලෙක්චරර් කෙනෙක්. එතකොට එතන ඇතුලේ පරිපාලන වැඩවලට මම එදිහත් වෙන්නේ නැහැ. එතකොට එතන ඒගොල්ලෝ අවිල ප්‍රශ්නයක් මොකක් හරි කිව්වොත් මට ඒක අදාළ නැහැ. මං ආවා ඉගෙනුවා ගියා. එතකොට එතන වැඩ කරනකොට තියෙන වෙනම චැලෙන්ජ් එකක්. ඒතකොට ඒ වගේ ඒක මට ගැලපෙන්නේ නැහැ. මම ඒකට කැමති නැහැ එහෙම චැලෙන්ජස් හැදලා කරන්න. ඒක තමයි. අර දැන් මේ මම හොයාගෙන යන්නේ මේ අපේ මේ වගේ ඉතින් කතා බහ ගොඩක් ඉදිරියේදී තියෙන්නේ විවිධ අයත් එක්ක. මේ දැන් මේ කාලේ මගේ තියෙන වැඩ රටාවත් එක්ක මම ගෙදර ඉන්න කට්ටිය ඉස්සෙල්ලාම අල්ල ගන්නවා. එතකොට අර මොකද ඒක ගලේ කුරුල්ල දෙන්නේ කැල්ලුව කියන වගේ මේ මොකද වැඩ කීපයක් එකට කරගන්න පුළුවන්. මොකද මගේ කාලෙත් ඉතුරු ගෙදර ඉන්න කට්ටියව ඉන්ටර්විව් කරගත්තා. ඉතින් ඒකත් එක්ක කතා කරන දේවල් තියෙනවනේ මොකද අත්දැකීම් තියෙන අය ඒ නිසා. ඉතින් මේ එතකොට ඒ කළමනාකරණය කර ගැනීම කියන ගැටලුවේ ගොඩක් අය ඉන්නවනේ. මම දැන් YouTube එකේ අපෝ ඔය පොඩි කාරණයක් කියනවා. දැන් මම ඉස්කෝලේ යන කාලේ මගේ එක තිබිච්ච ස්කිල් එකක් තමයි මගේ තිබිච්ච විශේෂ ස්කිල් එක තමයි කියන්නේ මගේ යට මම ෆ්ලෙක්සිබල් ගොඩක්. මට ඕනම විදිහේ කෙනෙක්ව ආශ්‍රය කරන්න ඕනම කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන්. එතකොට ඉස්කෝලේ යන කාලේ ඔය ක්ලබ්ස් ගත්තා එක්ස්ට්‍රැක්ට් කරකිවල. ක්ලබ්ස් වලට ගියාම මාව සභාපති කරලා මට කිව්වොත් මේ ක්ලබ් එකව කරන් යන්න කියලා මම කරන් යනවා. අනිත් ඒ කියන්නේ මට ලීඩර් කෙනෙක් විදිහට වැඩ කරන්නත් පුළුවන්. හැබැයි වෙන ලීඩර් කෙනෙක් යටතේ මාව බෝඩ් එකට දාලා මෙයාට වැඩ කරන් යන්න කිව්වොත් මට එතන වැඩ කරන් යන්නත් පුළුවන්. එතකොට ඒක තමයි මම දිගට කරන් ආවා. මට ලීඩර් කෙනෙක් විදිහට පුළුවන් මෙම්බර් කෙනෙක් විතර මම ෆ්ලෙක්සිබල්. එතකොට මම ඔය මගේ කොළඹ ස්වාධීනවාද සංගමය හැදුවට පස්සේ දැන් එතන මගේ ඉන්න අනිත් සමග ගොඩක් පොඩි මට වැඩිය. එතන මං තනිකර ලීඩර්ෂිප් කියන්නේ නිකන් අර ෆාදර් ෆිගර් එකක් මං එතන. අනිත් තමයි ඔක්කොම පොඩි. මම තමයි සංගමේ සම්පූර්ණයෙන් වැඩ ඔක්කොම ටික අරගෙන යන්නේ. ඒතර ඒ සංගමේ අවුරුදු ගාණක් වැඩ කරන් යනකොට මට තේරුණා මගේ අර මෙම්බර් කෙනෙක් විදිහට වැඩ කරන ස්කිල් එක පොඩ අඩු වෙනවා. ඒක නිසා තමයි මං ගිහලා රෝටරි ක්ලබ් එකට ජොයින් වුණේ. රෝටරි ක්ලබ් ඔෆ් ෆෝර්ට් කියන්නේ දැන් එතන ෆෝර්ට් කොළඹ ෆෝර්ට් රෝටරි ක්ලබ් එකේ ඔක්කොම ඉන්නේ කියන්නේ අර CEOස්ලා සීනියර්ස්ලා ඔක්කොම ගොඩාක් කියන්නේ මට වැඩි වයසින් සහ එක්ස්පීරියන්ස් එකෙන් පරණත කට්ටිය. එතන මම ජූනියර්. එතන ක්ලබ් එකේ මම යංගස්ට්. ඒකේ මම ග්ලෝබල් ග්‍රාන්ට්ස් ඩිරෙක්ටර් විදිහට සහ යූත් අෆෙයාර්ස් ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් විදිහට මාව බෝඩ් එකට තෝරගත්තා. එතකොට එතන ක්ලබ් එකේ ඒගොල්ලෝ සීනියර්ස්ලා. එතන මම මෙම්බර්. ඒගොල්ලෝ කියන විදිහට තමයි මම වැඩ කරන්නේ. දැන් එතන මම ආපහු අර මෙම්බර් කෙනෙක් විදිහට වැඩ කරන ස්කිල් එක මම ආපහු ඉම්ප්‍රූව් කරගන්නවා. ඒ දෙකම තියෙන්න ඕන නිසා තමයි මම ඒක හරි අමාරු වෙන්නේ නේද කියන දේ. ඒ කියන්නේ ඒක දෙවිදිහකනේ. ඔව් ඒකද අතන මම ඔක්කොම තනියෙන් කරලා පුරුදු වෙලා මෙතන වෙන ක්ලබ් එකක් බෝඩ් එකක් යටතේ වැඩ කරන්න තියෙන එක ඒක මට වටිනවා එහෙම වැඩ කරන එක. තව පොඩි දෙයක් දැන් මම දක්වුණා. දැන් වාස්තවන්නේ අර පොඩි කාලේ ඉඳලා ෆ්ලෙක්සිබල් මෙහෙම කියන. දැන් මට එහෙම මගේ ජීවිතේත් එහෙම අර හරි කූල් මේ එහෙම කැරක්ටර්ස් හම්බෙලා තියෙනවා. අපච්චිත් ඒ වගේ කෙනෙක් තමයි. මේ ඒ කියන්නේ අර ඕන එකක් බය නැතුව ඕන දෙයක් කියන්න පුළුවන් අය හරි අඩ වෙන ජීවිතේ හම්බ වෙනවා. එතකොට ඔයාත් ඒ වගේ මේ මම මට මතකයි කියනවා අපේ ආච්චි ඔයයි මගේ ආච්චි කිම්මානෝයි ගතිගුණ පොඩ්ඩක් එක වගේ කොහොමද දැසලා මට ඉතින් උඩට කියනවා ආච්චි මායි වගේ වෙනකෝ. ඔය එහෙම කියලා ඔයයි නා ඒ මොකක්ද දන්නද මම ඒ කියන්නේ වෙන දෙයක්. හැබැයි ආච්චිගේ චරිතය දැන් මට තේරුණා කියනවා. ඒ ලක්ෂණ ගත්තාම ඒක එයා වෙනස්ම විදිහක කෙනෙක්. මම කියන්නේ දැන් මේ අර දැන් ඔයා කීප එකට සම්බන්ධ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ඕනම විදිහ කෙනෙක් ආශ්‍රය ගන්න පුළුවන් කියලා තිස්සෙදි කිව්වේ ඕනම විදිහක කෙනෙක් ඇසුරු කරන්න පුළුවන් වෙන්නේ ටික දෙනාටයි. මොකද එක එක්කෙනා එක එක විදිහ. ඒකට අර හැමතිස්සෙම මේ නිස්කලංක භාවයේ තියෙන සාමයේ තියෙන මිනිස්සු ඉන්නේ හරි අඩුවෙන්. ඒක කොයි වෙලාවෙත් මොකක් හරි
එකකින් අර නිකන් අවුල් වෙලා හරි ඒක ඇත්තටම ගොඩක්ම ඉම්ප්‍රූව් වුණේ ටීචින් වලින් තමයි. ළමයි එක එක විදිහයි එක එක විදිහ ළමයි යනවා. ඒකට එයාට උගන්වන්න ගියාම මේ ඉස්සරින්ම ඔය ඔය පොඩි කාලේ ඉඳලා ඒක අර වෘත්තීය මට්ටමින් ඔයාගේ චරිත එහෙම හිතන නැති ඔයාට සමහරට ඒක වර්ධනය වෙලත් ඇති. මට හිතෙන්නේ චරිත ලක්ෂණයක්ම තියෙනවා ඔයාට එහෙම. මම 100ත් එහෙමත් දන්නේ නැහැ සමහර ඒවා කියන්නේ ලෝ ප්‍රැක්ටිස් එකේ එකත් ඒ වගේ තමයි. මොකද මේ සමහර ක්ලයන්ට්ස්ලා ඉන්නවා අර කියනවා අනේ මේක කරලා දෙන්න අනේ බලන්න මේක කියලා අපි මත සම්පූර්ණයෙන් යැපෙන කට්ටියක් ඉන්නවා සමහරවිට. ඒ කියන්නේ ඒගොල්ලෝ කොයි වෙලෙත් බයේ ඉන්නේ. ඒතකොට ඒගොල්ලන්ගේ බය නැ හැමතිස්සෙම නැති කරනවා. හරි ප්‍රශ්න කරගන්න. තව සමහරව ඉන්නවා ඒගොල්ලන්ට කේන්ති යනවා නිකන්. ඒ කියන්නේ මොකක් හරි විනුසුරුතුමා මොකක් හරි කිව්වත් ඒක අපිත් එක්ක කේන්ති යනවා. ඒතකොට ඒගොල්ලොත් එක්ක ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේ ඉතින් අර මේ කේන්ති නොගෙන ඔෆෙන්ඩ් වෙන්නේ නැතුව මේ ඉන්න ඕනේ. ඒ ලක්ෂණය මේ අර දැන් වතුවනේ ක්ලයන්ට් කෙනෙක්ගේ විශ්වාසය ඇති කිරීම නීතිඥවරයාට තියෙන්න ඕනේ. ඒක වගේ තව ගුරුවරයෙක්ටත් තියෙනවා. කමල් ගුණසිංහ සර්. කමල් ගුණසිංහ සර් එයාත් එක තමයි මම වැඩ කරන් යන්නේ දැන්. ඉස්සෙල්ලම එයා තමයි ඉතින් ලෝ ෆීල්ඩ් එකේ එයාගේ පුතා මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් නේ. ඊට පස්සේ ප්‍රසන්ත සර්ගේ පුතත් මගේ යාළුවා. එතකොට කමල් අංකල් කියන්නේ කමල් අංකල්ගේ පුතා මනේක බෙස්ට් ෆ්‍රෙන්ඩ්. එතකොට එතනින් තමයි ඉස්සෙල්ලම කියන්නේ මම ඉස්සෙල්ලම උසස් පෙළ ඉවර කළා ඔය නීතිය පැත්තේ මට මුලින්ම අයිඩියා එකක් දුන්නේ කමල් අංකල් තමයි. ඒ කියන්නේ මේ ළඟදී එයා මගේ අර ලෝ ඩයරි එකත් එයා තමයි අරන් දුන්නේ. මට බුක් ෂොප් එකට ගිහිල්ලා ඒක ලස්සන දෙයක්. ඔයා කවදා හරි ඒකට ඒක මම කියන්නේ ඔයාගේ ජීවිත කතාව කවදා හරි කියන කාලයකදීත් ඔය ඩිස්ට්‍රික්ට් කෝට් එකේ බුක් ෂොප් එකෙන් මේ කමල් අංකල් මේ ඩයරි එකක් ගන්නකොට මම එහෙම කීයද අංකල් ලෝ. ඊට පස්සේ මම මෙයාට එකක් දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ මේ කොළඹ ලෝසසරි කියලා තියෙන්නේ කොළඹ නීතිඥ සංගමය. ඒකේ මට කිව්වා මෙම්බර්ෂිප් ගන්න කියලා කමල් අංකල් කීකිය කාලයක්. ඊට පස්සේ එදා උතන්ට ගියපු වෙලාවක උසාවියට ගියපු වෙලාවක මම මෙම්බර්ෂිප් ෆෝම් එක පිරවුවා. පුරවලා අවුරුද්ද මෙම්බර්ෂිප් එක 1000යි. ලයිෆ් ටයිම් එක 5000යි. මම ගාලා අපේ සල්ලි තිබුණේ නැහැ. මම 10 කොලේ මම 10 කොලයක් දුන්නා ඇනුවල් දෙන්න කියලා. දෙද්දී කමල් අංකල් අයියෝ 10 කොලේ. දැනට මේ ගන්නවා කියලා පස්සේ මේ වයිෆ් එක ගනනවා. මම කියලා මම 5000 කොලයක් දෙනවා. ලයිෆ් මෙම්බර්ෂිප් එක දෙන්න වෙලා වැඩ කියලා කිව්වා. මෙම්බර්ෂිප් ෆී එක පවා එයා ගෙවනවා කියන්නේ අර එයාගේම ළමෙක් වගේ නඩගනවා. ඉතින් වාට හරි වටිනා ඒ ගුරුවරුකම් සහ ඒගොල්ලන්ගේ ඒ කියන්නේ අපේ ඉන්න ඔය කියන්නේ පරිණත කට්ටියගෙන් ගන්න දේවල් තියෙනවනේ ගොඩාක්. මම කියන්නේ සමහර චරිත ලක්ෂණ පවා ඒ කියන්නේ දැන් ඔය නීතිඥවරයෙක් එයාගේ සේවාදායකයා තුල කොහොමද විශ්වාසය ඇති කරන්නේ කියන එකනේ ප්‍රධානම එක. මොකද එහෙම විශ්වාසයක් ඇති වුණොත් එයා ඊළඟ අවස්ථාවේදී එයා එක්කෝ එයාගේ බලාපොරොත්තුවක් ගන්න නැත්නම් මේ නීතිඥය හරි නැහැ කියලා වෙන නීතිඥයෙක් ගාවට යනවා. ඒක මම කියන්නේ දැන් වාට කෙලෙක් නීතිඥවරයෙක් හැටියට දිනු වෙන එකේදී වුණත් මේ ඒක සෑහෙන වැදගත් කාරණයක්. ඔය එකකින් ඔය දැන් කියන්නේ සමහර නීතිඥවරු වැඩ කරනකොටත් තියෙනවා. ඒ කියන්නේ දැන් තව නීතිඥයෙක් අනිත් පැත්තෙන් එන්නේ එයාගේ සේවාදායකයා වෙන වෙන්නේ. එතකොට එයාගෙත් එක තර්ක කරද්දී අර රණ්ඩුවක් වගේ ගිහිල්ලා ඒක හිතේ තියාගෙන එහෙම වෙන්නත් නරකයි. රාජකාරියක්නේ. විනිසුරුවරුත් එක්ක සමහරවිට විනිසුරුවරුන්ට කේන්ති ගියම් පොඩ්ඩක් තදින් කතා කරන පොඩ්ඩක්. එහෙම තමයි ඉතින් ඒවා මේ එහෙම මතක තියාගෙන එහෙම පර්සනලි ගන්න නරක කිසිම දෙයක්. වෘත්තීය භාගයයි පර්සනල් හැබැයි එහෙම කියලා මේ තනිකර අර රොබෝලා වගේත් නෙමෙයි. තියෙන අනිත් නීතිඥයෙකුත් එක්ක මිත්‍රත්වයක් තියෙන්න ඕන. ඒක බැලන්ස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක මට තව එකක් මට හිතෙනවාට වටිනා දෙයක් තියෙනවා ලේඛකයෙක් හැටියට වට තියෙන ඒ දක්ෂකම ඒකත් ඒ නීතිඥවරයා කියන කෙනා දැන් ඔය කියපු ටිකත් එක්ක ඒ ලේඛකයා කියන කෙනත් එකතු වුණාම එක තැනකදී මහාර පොහොසත් චරිතයක් හැදෙනවා. ඉතින් ඒක නිසා මේ ආසනාවන්තයි. ආසනාවන්තයි. ආවිතරක් නෙවෙයි මමත් ආසනාවන්තයි. ආසනාවන්ත අම්මා කෙනෙක් කියලා සතුටු වෙන්න පුළුවන් නම් ඉතින් ඒකනේ. ගැහණියගේ ජීවිතේ මම දන්නේ අපි මොන දේවල් ජීවිතේ ළඟා කරගත්තත් අපි පවුලක් හැටියට දරුවොත් එක්ක ඒ දරුවෝ දේවල් අත්පත් කරගන්නකොට ඒගොල්ලන්ගේ ඉලක්ක වලට යනකොට ඒක තමයි අපිට තියෙන ලොකුම සතුට. හැබැයි ඒවයි අර මාජින්ස් තියෙනවා. ඒ කියන්නේ තමන් කියන කෙනා කොහමද ඉන්නේ අම්මයි පුතයි අතර තියෙන ඒ කියන්නේ යාව එක තැනකදී කුරුල්ලෝ ඉගිල්ලින්න පුරුදු කරනවා වගේ ඒගොල්ලන්ට තනියම ජීවත් වෙන්න අවකාශය හදලා දෙනවනේ. ඒ නිසා තමයි මම හිතන්නේ මට හිතෙනවා මම ඒක මේ මම දන්නේ මම සාර්ථකව කරන්න නැති කියලා වාද මේ ගොල් කරපු කතාව ඇතුලේ මට
පෙනුණා එහෙම මම ඔයාලට අම්ම කෙනෙක් හැටියට අප්පච්චි ඔයාලට තාත්තා කෙනෙක් හැටියට එහෙම ඒ අපේ පැත්තෙන් සහයක් නේ ඇත්තටම අපි නිකන් පාලනය කිරීමක් නෙමෙයි හැමදේම අපි මෙහෙම කරොත් හොඳද පුතා ඔයාලට ලෝය කෙනෙක් වෙන්න ඕනේ කියලා ආසාව තිබ්බ ඉස්සරින්ද ඒක වෙනම දවසක් කතා කරන්න අපි කතා කරලා දිග වැඩි වෙනවා අපි පාර්ට් 2 එකක් කරමු වෙන දවසක කොහොමද ලෝකේ ඒක මම ඕ ලෙවල් වලට ඒ නමයක් ගත්තට පස්සේ මට ඒ ලෙවල් වලට ආර්ට් කරන්න අවසර වුණා 2008 2008 කියන්නේ ඒ කාලේ ඔය අර ආර්ට් සයන්ස් ඔය ගැන ඔය ටිකක් දැනන්න ටිකක් අඩුයි. මොකද ඒ කාලේ ඔය ගොඩක් පවුල් වලින් සයන්ස් මැත්ස් කරන්න කියලාම බල කරනවානේ මේ ඕ ලෙවල් රිසල්ට් හොඳ වුණා. මට ආර්ට් කරන්න ඕනේ කියලා කිව්වම කැමති සබ්ජෙක්ට් තුනක් අරගෙන කරන්න කියලා කිව්වොත් ඒක කැමති දේ කරන්න ලැබුණා. අනිත් එක ඉතින් ඒක මේ දෙමාපියන් වෙනස් විදිහට හිතන්න ඕනේ මොකද දැන් නම් සමාජයේ ඊට පස්සේ අවස්ථා ගොඩාක් තියෙනවා ලෝකේ විවිධ වෙලානේ අපේ රටට ඕන දෙයක් කරා. ඒ කියන්නේ අධ්‍යාපනයේ පැත්තෙන් දියුණුව පැත්තෙන් ඕන තැනකට යන්න මම කැමති තැනකට යන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අර ඉස්සර තරම් දෙමාපියන්ගේ බලපෑම නෑ. ඒ වුණාට අර ඒ කාලේ ඔයා ඉගෙන ගන්න කාලේ ඒක තිබුණා අපේ සමාජයේ. අර ඒක සමහර විෂයන් දින මේ විෂයන් කරොත් ගොඩ තමයි මේ විෂයන් කරොත් එහෙම අර මේ වගේ සමහර විෂයන් කරලා ෆේල් වුණත් කමක් නැහැ නේද කියලා අර ඒවා ඉතින් ඇත්තටම මේක නිවැරදි කියන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ මත ඉතින් ඒවා මත අදහස් මං කිව්වා. ඔව් ඒව ඊට පස්සේ අර රාමු බවටපත් වෙලා ඒ වැතුරේ අපි හිර වෙනවා. ඒක අපි කවදාවත් මම ඉතින් අප්පච්චිත් නැහැ එහෙම. මමත් නැහැ. අපි පුද්ගලයෝ හැටියට ඒක මේ අර ඉස්සරින් ඉඳන් අපිට තේරෙන විදිහකට අපි වටහාගත්ත විදිහෙන් ඒකත් එක්ක හිටියා. ඒ කියන්නේ මේ වෙනස් විදිහට හිතන්න ඕනේ කියලා. ඒක සමාජ ප්‍රශ්නයක් ලෙවල් එකටම ගිහලා 3 වගේ ෆිල්ම්ස් ආවේ ඒක ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්නේ ඒක එක්ක ළමයින්ට කොච්චර පීඩනයක් කරනවද. ඉතින් මේ එහෙනම් ආයෙ කතා කරමු දවසක. thank you අදාවට මේ සාකච්ඡාව.